ආයමමුදේ අපි අද සම්බන්ධ වෙන්නේ වැදගත්ම කොටසක් සාකච්ඡා කරන්න ඔයාලත් එක්ක පුතේ. පුතේ 2025 A-level දරුවන්ගේ පුතේ භෞතික විද්‍යාව පේපර් එක ෆිසික්ස් MCQ පේපර් එක මේ විදිහට දීලා තියෙනවා පුතේ. අපි මේ පේපර් එකට ආන්සර්ස් හදලා ඉවර කරලා තියෙන්නේ. සහ උත්තර ටික අපි පුතේ කොහොමද දෙන්නේ කෙමිස්ට්‍රි සෙකන්ඩ් එක ලියන්න ගියාට පස්සේ එළමයිගේ WhatsApp වලට පුතේ අපි උත්තර ටික දාලා තියෙනවා. එයාලගේ පේපර්ස් අපිට ඉවර තියෙන නිසා. එතකොට මේ මොකද අපි විභාගේ දවස්වල ඒක හානි කරන දෙයක් විදිහට අපි පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අද ඉඳලා පුතේ අපි දැන් පේපර් එක කරලා මේ සතිය අපි මුල් සතියේ ඉඳලා පුතේ සාමාන්‍යයෙන් දවස් 2-3කට විතර පාරක් වගේ පොඩි ප්‍රශ්න හතරක් සාකච්ඡා කරන්න හිතුවා 2027 දරුවන් එක්ක. ලොකුවටම පේපර් එක සාකච්ඡා කිරීමක් නැතුව මොකද හානි කර වෙන්න පුළුවන් නිසා සරල ප්‍රශ්න කිහිපයක් වරද සාකච්ඡා කරන්න හිතුවා 2027 දරුවන් වෙනුවෙන්. පුතේ 2027 දරුවන් වෙනුවෙන් පුතේ පේපර් එකේ පුතේ දැනට MCQ 2025 A-level පේපර් එකේ ඔයාලට කළ හැකි MCQ ප්‍රමාණය තියෙන පුතේ ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 5 සහ ප්‍රශ්නාංක 14 අපි දැක්ක විදිහට MCQ දෙක ඔය තමයි තිබුණේ. හරි. ඔය ටික තමයි දැනට තිබුණේ. හරිද? right ඒක දැන් සාමාන්‍යයෙන් තියෙන්නේ. පුතේ මේක එකක් තිය පොඩක් අමාරුයි අර ඔයාලට තාම බෑ. මොකද මේක මුළු සිලබස් එකෙන් අහන ප්‍රශ්නයක් නිසා මම මේ ප්‍රශ්න හතර සාකච්ඡා කරගන්න හිතුවා පුතේ 27 දරුවන් වෙනුවෙන් කොයි වගේද ඔයාලට විභාගෙ ලෑස්ති වෙන්න ඕන කියන එක සහ මේ වෙද්දි ඔයාලා තේරුම් කරගන්න ඔයාලට කොච්චරක් තාම කරන්න පුළුවන්ද කියන කතාව. පැහැදිලිද කියන එක. ඔයාලට තාම ඉරල් පේපර් එකේ පුළුවන් වෙලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයක් තව කොච්චරක් වැඩ කරන්න තියෙනවද? සහ ඒකට මොටිවේෂන් එකක් ගැනීමේ අරමුණින් තමයි මම මේක සාකච්ඡා කරන්න හිතුවේ. පැහැදිලිද? රයිට්. පුතේ බලමු අපි ගිහිල්ලා පහසදහම් කුමක් ශක්තියක නිරූපණය නොකරන්නේද කියලා අපි අහනවා. පුතේ ඔයා දන්නවා ශක්තිය කියන්නේ මොකද්ද? ඔයා දන්නවා ශක්තිය කියලා කිව්වත් එකයි කාර්ය කියලා කිව්වත් එකයි. නේද? අපි සරලව ගන්නවා නේද? බලය ගුණ කිරීම විස්ථාපනය. බලය ගුණ කිරීම විස්ථාපනය. ඕකනේ සරලම අදහස. බලය ගුණ විස්ථාපනය. එතකොට මේකේ උත්තරාංක 1 තියෙනවා. අපි දන්නවා මේක kg ms ඍණ 2 විස්ථාපනයෙන් ගුණ කරාම එනවා kg m වර්ග s ඍණ 2 කියලා එකක් එනවානේ. එහෙනම් ඒක උත්තරේ හරි. ඊට පස්සේ පුතේ අපි දන්නවා ක්ෂමතාවය කියන්නේ ශක්තිය එහෙම නැත්නම් කාර්ය ප්‍රමාණය බෙදීම කාලයනේ. එහෙනම් ක්ෂමතාවයමයි නේ පුතේ අපි ජූල් තත්පරයට වලින් එහෙම නැත්නම් වොට් වලින්. වොට් සමානයි පුතේ ශක්තිය බෙදීම කාලය තත්පරනේ. ඒතර වොට් තත්පර වලින් ගුණ කරොත් පුතේ මොකක්ද දෙන්නේ? ඒත් ශක්තිය ඒකකයක්ම තමයි එන්නේ. එහෙනම් දෙකත් හරි. එහෙනම් පුතේ තුන්වෙනි එක තියෙනවා කිලෝ වොට් පැය කියලා. පුතේ කිලෝ වොට් පැය කියන්නේ මොකද්ද පුතේ? ශක්තියමයි නේකයක්ම තමයි. මම මේක මෙහෙම පෙන්නන්නම්කෝ. කිලෝ කියන්නේ කොහොමද උපසර්ගයක්. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ නේ. පුතේ වොට් පැය කියන්නේ වොට් ක්ෂමතාවයක්, පැය කියන්නේ කාලයකින් ගුණ කරනවා. ඉතින් ක්ෂමතාවයක් කාලයකින් ගුණ කරාම එතනින් එන්නේ පුතේ මොකද්ද? ශක්තිය ඒකකයක්ම තමයි. පැහැදිලි. ඒ නිසා තුනත් හරි. ඉතින් හතරවෙනි එක පුතේ. හතරවෙනි එක අපි ගත්තොත් එහෙම පුතේ මේක නම් අපිට හම්බ වෙන දෙයක් ඉස්සරහට ගියාම කාර්ය ශක්තිය පාඩම් පාස් කරන් යද්දි පුතේ අපි ධාරා විදුලිය හැම සම්බන්ධ වෙනවා. පුතේ ප්‍රතිරෝධයක ක්ෂමතාවය කියන එක අපි ගන්නවා P සමානයි VI වලින්. ප්‍රතිරෝධයක ක්ෂමතාවය වගේ එකක් නේද? විදුලි උපකරණ ක්ෂමතාව වගේක් අපි ගන්න P සමානයි VI වලින්. සමහරයි ඩයෝඩ් එකක ක්ෂමතාව වගේක් ලියනවා අපි V සෙට් වතාවක් I සෙට් කියලා එහෙම එක එක ක්‍රස් තියෙනවා. පුතේ මේ V කියන්නේ පුතේ විභව අන්තරය. විභව අන්තරයමයි පුතේ අපි වෝල්ට් වලින් I කියන්නේ ධාරාව ඇම්පියර්. ඒතර මේ වෝල්ට් ඇම්පියර් කියන ඒකකයෙන් එන්නේ පුතේ ක්ෂමතාවයක්. වෝල්ට් ඇම්පියර් කියන ඒකකයෙන් එන ක්ෂමතාවයක්. ඒක S වලින් ගුණ කරොත් මොකක් වෙනවද? ක්ෂමතාවයක් කාලයකින් ගුණ කරොත් එන්නේ ශක්ති ප්‍රමාණයක්. එහෙනම් හතරවෙනි උත්තරෙත් හරි. ඒ නිසා පුතේ උත්තරාංක 5 තමයි එන්නේ. උත්තරාංක 5. උත්තරාංක 5. ඔක තමයි එන්න ඕන. right. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. ශිෂ්‍යයෙක් සරල අවලම්බයක් සඳහා දෝලන 10ක් සඳහා කාලය මෙන්න විරාම කටිකාවක් භාවිතා කොට තත්පර 20ක් කියවීමක් ලබා ගනී. පුතේ දන්නවා සාමාන්‍යයෙන් පුතේ මිනුමක ප්‍රතිශත දෝෂය කියන්නේ මොකද්ද? ප්‍රතිශත දෝෂය කියන්නේ කුඩා මිනුම් බෙදීම ලබාගත් පාඨාංකය. කුඩා මිනුම් බෙදීම ලබාගත් පාඨාංකයේ ගුණ කිරීම 100 තමයි ප්‍රතිශත දෝෂය කියලා අපි කියන්නේ.
එතකොට අපිට සාමාන්‍යයෙන් ඔය සරල අවලම්බ කියන ප්‍රැක්ටිකල් එකේදී පුතේ සරල අවලම්බයක් එක් වටයක් යන ගත වන කාලය තමයි මනින්න යන්නේ. ඒතර ඒ කාල මිනුමිතා කුඩා නිසා ඒ මිනුමේ විය හැකි ප්‍රතිශත දෝෂය ගොඩක් වැඩි. ඒ නිසා පුතේ අපි මිනුම් කිහිපයක් අරගෙන කියන වට 10ක් 20ක් වගේ අරගෙන පුතේ ඒ 20ට ගත වන කාලය අරගෙන ඒකේ 20න් බෙදලා තමයි පුතේ අපි සාමාන්‍යයෙන් ආවර්ත කාලය ගණනය කරගන්න යන්නේ. එතන පුතේ මෙතනදී ගන්නා පාඨාංකය වෙන්නේ පුතේ කොච්චරද? ඔරලෝසුවෙන් ගන්න පාඨාංකය වෙන්නේ වට 20ක වට 10ක කාලය. එතන පුතේ මෙතනදී කියනවා වට 10ක් සඳහා භාවිතා කොට තත්පර 20ක කියවීමක් ලබා ගත්තලු. කුඩා මිනුම දශම එකක් නම් ප්‍රතිශත දෝෂය යන කොච්චරද කියන්නේ. එහෙනම් ප්‍රතිශත දෝෂය සමානයි. ප්‍රතිශත දෝෂය සමානයි. කුඩාම මිනුම දශම 1 බෙදුවා ලබාගත් පාඨාංකය කොච්චරද? 20යි. ගුණ කරන පුතේ ප්‍රතිශත 100. එහෙනම් කීයද පුතේ මෙතන එන්නේ? 1 බෙදීම 200 වතාවක් 100. නම් මෙයාට මෙයා කබල ගියාම දශම 5යි ප්‍රතිශත විදිහට ලැබෙනවා. දශම 5. උත්තරය අංක 3 විදිහට ලැබෙනවා. උත්තරය අංක 3. හොඳට තේරුම් කරගන්න පුතේ ප්‍රශ්න ටික. ඔයාලට පේපර් එක මම ගෲප් එකට දාලා ඇත්තේ අනිවාර්යෙන් පේපර් එක කරන්න. මොකද මේක වැදගත්. ඔයාලට මොකද මේක කරලා පොඩි අවබෝධයක් අදහසක් ගන්න මේක මාර වැදගත් වෙනවා. රයිට්. ඊට පස්සේ ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. බලන්න කොච්චර වැදගත්ද කියන ප්‍රශ්න. තිරසල තීට කෝණයක් ආනතව u ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කෙරේ කියලා කියනවා. පුතේ වස්තුවක් තිරසට තීට කෝණයක් ආනතව u ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරනවා. ඔන්න ඔහොම කියලා වැටෙනවා. රයිට්. එතන පුතේ අපි දන්නවා මේ පැත්තට පුතේ u cos θ පදේ ලැබෙනවා. මේ පැත්තට u sin θ පදේ ලැබෙනවා. පුතේ ප්‍රක්ෂිප්තයක තිරස් ප්‍රවේග සංරචකයේ නියතයක් නේ. එහෙනම් උපරිම උසේදීත් පුතේ මොකක් වෙනවද? u cos θ කියන පදේ තියෙනවා. හැමදාම කියන වචනයක් මේක. හැම පන්තියකම ওই වචනේ කියවෙනවා. ඉතින් මේක සරල ප්‍රශ්නයක් නෙමෙයි ඔක. උපරිම උසේදී පුතේ මොකක් වෙනවද? සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුවක් බවට පත් වෙනවා. පැහැදිලිද? රයිට්. එහෙනම් පුතේ බලන්න චලිතයේ පුරාවටම වස්තුවේ චාලක ශක්තිය නියතව පවතී. පුතේ චලිතයේ පුරාවටම චාලක ශක්තිය නියත වෙනවද? චාලක ශක්තිය කියන්නේ භාගයේ mv වර්ග. භාගයේ mv වර්ග ගත්තට පස්සේ පුතේ ස්කන්ධය වෙනස් වෙන්නේ නමුත් ප්‍රවේගය වෙනස් වෙනවනේ. ඇයි ඒ? සිරස් ප්‍රවේග සංරචකයේ එන්න අඩු වෙනවා. ඒ නිසා වස්තුවේ ප්‍රවේගය එන්න අඩු වෙනවා. වස්තුවේ ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ පුතේ එයාගේ චාලක ශක්තිය අඩුවීමක් වෙන්න ඕන. ඒ නිසා චාලක ශක්තිය නියතයි කියන කතාව වැරදි ඒ. ගමන්පතේ ඉහළම ස්ථානයේදී වස්තුවේ ප්‍රවේගය ශුන්‍යයක් වේ. අන්න හැමදාම අහන ප්‍රශ්නයක් සරල. ඉහළම ලක්ෂයේදී ගමන්පතේ ප්‍රවේගය ශුන්‍යයක් වේ කියලා කියනවා. ඉහළම ලක්ෂයේදී ගමන්පතේ ප්‍රවේගය ශුන්‍යයක් වෙනවද? නෑ. තිරස් ප්‍රවේග සංරචකයේ තියෙනවා. සිරස් ප්‍රවේග සංරචකයේ විතරයි පුතේ ශුන්‍යයක් බවට පත් වෙන්නේ. ඒ නිසා B වැරදි. C චලිතයේ පුරාවටම වස්තුවේ ත්වරණය නියත වේ කියලා කියනවා. ඔව්. චලිතයේ පුරාවටම පුතේ බලපාන්න එකම ත්වරණය ගුරුත්වරණය පමණයි. ඒක නියතයක් පහළ පැත්තට තියෙන්නේ. නේද? 10 ms කියලා අපි ගණන් වල ගන්න. right. ඒ නිසා මොකද වෙන්නේ? C කියන එක හරි. ඒ නිසා උත්තරය අංක 3. උත්තරය අංක 3. පැහැදිලිද කියන අදහස? උත්තරය අංක 3. ඊට පස්සේ ප්‍රශ්න අංක 14. වස්තුවක් ඉහළ උසක සිට නිදහසේ පොළවට අතහරිනු ලැබේ. උඩගෙන අතහරිනවා. එම මොහොතේම තවත් වස්තුවක් එම උසෙහිම සිට තිරස් අතර විසිකරනු ලැබේ. අර හැමදාම කියන අදහසනේ පුතේ. වස්තු දෙකක් වන්න ඔහම බිල්ඩින් එකේ උඩ ඉඳලා වස්තුවක් නිදහසේ පහළට අතහරිනවා. අනිත් වස්තුව මෙහෙට එතනින්ම ප්‍රක්ෂේපණය කරනවා මේ පැත්ත. ඒතර මෙයා මෙහෙම ගිහිල්ලා වැටෙනවා. මෙයා සිරස්ව පහළට වැටෙනවා. අපිට කියනවා පුතේ වාත ප්‍රතිරෝධය නොසලකිය හැකි උපකල්පනය කරන්න වස්තුන් දෙකෙහි පියාසර කාලය සම්බන්ධයෙන් පහත ප්‍රකාශනයේ සත්‍ය වන්නේ කුමක්ද කියලා අපෙන්. පුතේ අපි දන්නවා බලන්න කියන මෙයාලගේ පුතේ අපි ගත්තොත් මේ දෙන්නම වැටෙන සිරස් උස සමානයි. ඒතර මෙයාලට අපි පහළට s සමානයි ut ධන භාගයේ at වර්ග දැම්මොත් එහෙම නේද? පහළට විස්ථාපනයේ s සමානයි. දෙකේම ආරම්භක පහළට ප්‍රවේගයක් නැහැ. භාගයයි gt වර්ග. දෙන්නම වැටෙන උස සමානයි, ගුරුත්වරණ සමානයි පුතේ. එහෙනම් කාලයන් එකම වෙන්න ඕන. ඒ නිසා වස්තු දෙකම එකවර පොළවට වැටේ. උත්තරය අංක 5. උත්තරය අංක 5. ඔන්න ඔක තමයි පුතේ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. මේ මම සාකච්ඡා කරේ 2025 A level paper එකකින් 2027 A level දරුවන්ට මොනවද දැනට කරන්න පුළුවන් ප්‍රශ්න කියන කොටස් ටික තියෙනවා. දැන් අපි මේ පටන් ගත්ත බලය හා බල සමුදය පාඩම් පටන් අරන් තියෙන්නේ
ඒ නිසා මේ පාඩම් එක අවශ්‍ය දරුවෝ සම්බන්ධ වෙලා උපරිම ප්‍රතිඵලයකට යන්න දිනපතා කැප වෙන්න. රයිට්. එහෙනම් අදට ඔය කරස්ටි කොච්චරයි පුතේ වැඩ කරමු හොඳ ප්‍රතිඵලයකට යන්න. මහන්සි වෙන හැමදාම. එහෙනම් අදට මේ ටික මෙච්චරයි පුතේ. ඔයාලා හැමෝටම උත්සරණයි. අයිබෝවන්.